ඔන්න ඉතින් එක කාලෙක ලස්සන ගමක ආදරණීය යුවළක් ජීවත් වුණා. එයාලා හරිම දුප්පත්. ඒත් එක දවසක එයාලට අරුම පුදුම බීජ ටිකක් හම්බ වුණා. මේ දෙන්න ඒවා වගා කළා. ඉතින් ඊළඟ දවසේ මේ දෙන්න වගාව බලන්නේදී හරිම පුදුම දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. දෙවියනේ, මෙන්න ලොකුම ලොකු පිපිඤ්ඤ ගෙඩියක්. මේ දෙන්නට හරිම සතුටුයි. මේක දැකපු ගමේ අනිත් ගම්වැසියොත් මේ අලුත් අරුම පුදුම පිපිඤ්ඤ ගෙඩිය බලන්න පොර කෑවා. මේ ගමේ හිටපු වැඩිහිටියෙක් මේ යුවළත් එක්ක එකතු වෙලා මේ අරුම පුදුම පිපිඤ්ඤ ගෙඩිය කපන්න උත්සාහ කළා. ඒත් හරිම අපූරුයි. ඇත්තට මේක හැදිලා තියෙන්නේ රත්තරන් වලින්. මේක රත්තරන් වලින් හැදිච්ච අරුම පුදුම පිපිඤ්ඤ ගෙඩියක්. මේ දෙන්නට ගොඩාක් සතුටුයි. මෙයාලා මේ දෙන්නට ලැබුණු මේ අපූරු තෑග්ග වෙනුවෙන් සෝබා දහමට ස්තුති කළා.